number 2. Team number 2 කියලා කියන්නේ මේ සිරස dancing star මේ round 5 වෙනකම්ම මේ stage එකට magic කරගෙන ආපු team එකක්. මතක හිටින performance එකක් කරපු team එකක්. අද දවසේත් ඔන්න Bollywood magic එකක් අරන් යන්නේ තේනවා. මේ Step Up Dance Studio from Goa. ඇලඩින්ගේ පුතුම පහන ඔයාට මොනවද මගෙන් කිරෙන්නේ මට ඩාන්සිස්ටා වේදිකාව හොල්ලන්න පුළුවන් දක්ෂ ඩාන්සින් ටීම් එකක් දෙන්නකෝ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ටය Class 1. අපේ විනිශ්චය මණ්ඩලයේ නිසසලට අපි කොච්චර ආදරේද කියලා දෙන්නේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ටයි හැමදේම වගේ step up step එකක් උඩින් ඉන්නවා හැමදේම तू ही तो जन्नत मेरी तू ही मेरा absolutely amazing perfect तू ही दिल की है दस्तक और कुछ ना जानूं मैं बस इतना ही जानूं तुझ में रब दिखता है यारा मैं क्या करूं तुझ में रब दिखता है यारा मैं क्या करूं सजदे सर झुकता है यारा मैं क्या करूं तुझ में रब दिखता है यारा मैं क्या So good, so good. අද දවසේ මේ performance එකට ලැබෙන
ලකුණු සංඛ්‍යාව. ලකුණු 280යි. ඒ ලකුණු 280 දෙවියන් මේ ආකාරයෙන් ශාලිමා ලකුණු 100යි. Thank you. ක්‍රිස්ටියන් ලකුණු 90යි. Thank you. සාරා ලකුණු 90යි. Thank you. මොකද හිතෙන්නේ? මානව සතුටේ. මේ ලකුණු ප්‍රමාණය බලාපොරොත්තු වෙන බෑනේ. 300 බලාපොරොත්තුෙන් ආවේ. කවන්නේ. ඒ 20ට තව 30ක් එකතු කරලා ලකුණු 50ක් ලබා ගැනීමේ අවස්ථාව තාම තියෙනවා. ඒ නිසා දුක් වෙන කිසිම දෙයක් නැහැ. ඒ වගේම තමයි මගේ ජජ් බෝඩ් එකේ ඉන්න අපේ ජජ්ස් තුන්දෙනාගේ හිත කියවන්න මට පුළුවන්. එයාගේ හිතේ තියෙනවා ඔයගොල්ලෝ අරගෙන ආපු ලස්සන ෆ්‍රේම් ටික ගෙදර අරගෙන යන්න. ඒ ගැන අපි පස්සේ කතා කරමු. සාරා කොහොමද ඒ ලස්සන පර්ෆෝමන්ස් එකක් කියලා වුණත් දැක්කම දැනුනේ? භූතය අන්තිමට මාව බන්දලා දුන්නා. භූතය සෙල්ලන්නේ නැහැ. ස්ටෙප් අප්. ඇත්තටම ඕගොල්ලන්ගේ නමේ තේරුමට ඔයගොල්ලෝ වැඩ කරනවා. මම හරි කැමතියි ඒකට. ලාස්ට් ටයිම් මට හරි මතකයි ඕගොල්ලන්ගේ ඇක්ට් එක පුතේ. ඕගොල්ලන්ට දුන්න චැලෙන්ජ් එක ඕගොල්ලෝ අරගෙන ඕගොල්ලෝ ඒක 200% හරියටම මේ වටේදී ඕගොල්ලෝ ෆ්ලෝ කරා කියලා මම හිතනවා. මොකද මට දැනුණ දේ මේ තීම් එක අනුව ඉන්දියන් ඒ ක්ලාසික් ටච් එක ඒක තියෙන සිනමැටික් ගතිය ඒ ස්ටේජ් එකට ගන්න හරි අමාරුයි. ඒ ඩ්‍රැමැටික් ගතිය ගන්න අමාරුයි. ඉතින් එන්න ඕන ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ඕකේ ඇතුලේ ඔයගොල්ලෝ එන්ජොයි කරපු හැටිද ඔයගොල්ලෝ හදාගත්ත කොරියෝග්‍රැෆි එකද ඒ පවර් එක අපිට දැනුණා. ඒක අපි රස වින්දා. ඉතින් ඒක තමයි මම හිතන්නේ කම්පිටිෂන් එකක් ඇතුලේ කණ්ඩායමක් විදියට ඔයගොල්ලෝ දෙන්න පුළුවන් හොඳම දේ ඔඩියන්ස් එකට. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ඒක කරා කියලා. ඔය විදිහට ඉස්සරහට යන්න. දෙසියන් සිරස ඩාන්සින් ස්ටාර් කියන්නේ ඩාන්සින් ප්‍රෝග්‍රෑම් එකක්ම නෙමෙයි. මේක ඇවිල්ලා එන්ටර්ටේන්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට මෙතන පර්ෆෝමන්ස් එකේදී අපි කොච්චර වුණත් ඩාන්සින් බැලුවට මෙතන ඩාන්සින් වැලියු එක හැමතිස්සෙම මම කතා කරන තේ ගැන මොකද ඩාන්සින් වැලියු එක තියෙනව නේද? කොච්චර දුරට ඔයගලන් පර්ෆෝම් කරාද කියලා කියන්නේ ඔයගලන්ගේ එන්ටර්ටේන්මන්ට් පැත්තේ තියෙන වැලියු එක කොච්චර උනාද කිව්වනම් සමහර වෙලාවට ඔයගලන් අද ඩාන්ස් කරාද කියන එක අමතක වෙනවා. ඒ කියන්නේ කොච්චර ඔයගලන් සම්පූර්ණ ඩාන්ස් කරා. හැබැයි ඔයගලන්ගේ ඩාන්ස් එකේ වැලියු එක නිකන් ගණන් ගන්න ඕනේ නැහැ. මොකද ඊට වඩා ලොකු එන්ටර්ටේන්මන්ට් වැලියු එකක් ගෙනවා. ඒක තමයි ලංකාවක් බලන් ඉන්නේ. ඕගොල්ලන්ගේ ඩාන්ස් එකට වඩා ඒගලන්ව පිනවන්න පුළුවන්. ඒ ජොබ් එකේ රෙස්පොන්සිබිලිටි එක අද ස්ටෙප් අප් සම්පූර්ණම වගකීමක් ඇතුව බාරගත්තා. සාර්ථකව ඉදිරිපත් කරා. කොස්ටියුම් වලින් ගත්තා, විෂුවල් වලින් ඔයගොල්ලෝ දීපු දේවල් අපිට දුන්න ආදරේ ඒ වගේම අපිත් ඔයගොල්ලෝ හැමෝටම හරි ආදරේ. ඉතින් ඒ නිසා මම හිතනවා අනිවාර්යෙන් ඔයගොල්ලෝ යන්න පුළුවන් උපරිම දුරයයි කියලා. ඉතින් සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රශ්මි කියන්න ඕනේ අපි හරි අමාරුවෙන් අපේ සාරට මනමාලේ කෙවුවා. ඉතින් ඒකත් අද අපිට හමු වුණා. ඉතින් එකම දේ තියෙන පහනට සාරව දාගන්නේ කොහොමද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක බලන්න ඉතින් මම ඔගොල්ලෝ අපිට දුන්න ආදරේට අපෙන් ආදරේ ඉතින් අපි තුන් දෙනා හතර දෙනාම එකතු වෙලා මේක කොලන්න දෙනවා. සෙපා මේ කීවෙනි මලද? තුන්වෙනි මල. ජයග්‍රාහී තුන්වෙනි මල දිනා ගන්නවා. පස්වෙනි වශයෙන් වෙනකොට සෙපා ධනංජය මට ඒගොල්ලෝ ආදරේ පෙන්නුවේ නැහැ. ඒ නිසා 300 යන්න තිබ්බ chance එක සමහරට නැති කරගත්තා. මගේ 50 මට ෂුවර් නැහැ. හැබැයි එක දෙයක් ඇලඩින් ගැන කියද්දි මේ ලංකාවේ ඇලඩින් මම ඒ නිසා මට සතුටක් මගේ චිත්‍රපටයක ඒක ඇවිල්ලා තියෙනවා. ඔව් තාපත් එක ආවට මේ එක වයස්වල කට්ටිය ඉන්නවා කියලා මට පේනවා මේ ටීම් එකේ. මම හිතනවා ඒක හොඳ මේ ටික් එකක් වෙයි කියලා ඔයගොල්ලෝ ඉස්සරහට යන්න. පුංචි ළමයි ඉන්නවා, මැදිවි ඉන්නවා, මම දන්නේ අනිත් කට්ටිය කොහොමද කියලා. හැබැයි අර පහඩෙන් ඉල්ලුවේ වර දෙකයි. ඔන්න දැන් මගේ ආදරේ දිනා ගන්න නම් තව එක වරයක් ඉල්ලන්න පුළුවන්. ඔය ඇලඩින් ඉල්ලන්න බලන්න මේ ඇලඩින් වෙනුවෙන් මොකක්ද ඒ වරේ කියලා. ඇලඩින් මට ඕන තුන්වෙනි වරේ තියට අපේ ස්පෙෂල් ජජ්ගෙන් ලකුණු 50. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා. බලමු මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවිද කියලා. මාරු ප්‍රෝග්‍රෑම් එක අවසානයේදී හොඳ මැජික් එකක් දැක්කා. ඒ මැජික් එකට අපි ඔක්කොම අහුවෙලා ඉන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. හරි. ඇලඩින් වර තුනක් දීලා ඉවරයි නේද? මම දෙනවා වරයක්. ඇලඩින් මොකද මම මොකද? ඔයා කියන්නේ. අපිට වන ජජ් බඩ් එකේ ඉන්න 4 දිනක් එකම ඩාන්ස් කරන්න. ඒ වරේ ඉෂ්ට වේවා.
මාරු වැඩක්. ලකුණු 280ක් දිලා ගන්නවා මේ වෙදී නිපුණ වේ ස්ටෙප් අප් කීවෙනි මලද තුන්වෙනි මල ඉතුරු මල දෙකෝ ඒකේද ඒව අරන් ඉන්න ඕනේ නැති හැබැයි අමතක කරාද යන්නේ මොකද අමතක කරේ ආපු දවසේ ඉඳලා පර්ෆෝමන්ස් එකට යන්න කලින් කට කැඩෙනකන් උගුර ලේ රහ වෙනකන් මේ හිතට ශක්තිය දුන්නේ කවුද ලැක්සිටින් අයියා අඩු ගානේ අයියාගේ ෆොටෝ එකක්වත් දාලා උඩ යවන්න එහෙම අදහසක් නැහැ ජජස්ලාට කලින් මම හම්බුනේ රෂීට කලින් මම වෙදලා හම්බුනේ හරිද ඊළඟ පාර පොඩක් මොකක් හරි කරන්න ඕනේ හරිද එහෙම තමයි නේ දොළපෙදීනේ දෙන්න ඕනේ පූතේ යන්න මෙහෙට රයිට් ඕකේ මොකද හිතන්නේ කට්ටිය ඇත්තටම සතුටුයි අපිට වැඩි ලකුණු ප්‍රමාණයක් ගත්තා සුබපතන හදවතින්ම සුබපතන ඒගොල්ලන්ට ඇත්තටම ගොඩාක්ම සතුටුයි රයිට් දැන් ඊළඟ ප්‍රයත්න මොකද්ද මීලට බ්ලාස්ට් එකක් ගේනවා අනිවාර්යයෙන් මල් එකතු කරගන්නා තාක්කල් ලකුණු වැඩි වෙලා තියෙනවා ඒත් අපි බලමු මොකද වෙන්නේ කියලා ස්ටෙප් අප් විතරක් නෙමෙයි මේ වගේ දින බලාපොරොත්තු පිළිච්ච තවත්